කඩේ කවුද? කඩේ කවුරු ඉන්නවද? හායි මොනවද බැන්නේ? ඉතින් කියන්නකෝ මොනවද වෙන්න ඕනේ කියලා. මේ මහත්තයා. චිනියා මට මහත්තයා කියන්න එපා මදේ. මට රශී කියන්න. මේ මොන මලේද දුවේ? මේ නංගි මල්ලි. මට මේ මල තියෙන සාරයක් වල දෙන්න පුළුවන්ද? මට ඇඟිල්ල ඉන්න තියෙනවා. ඕමයක් තියෙන සැර බලන්න. මේවා බලන්න පැසෙන්නේ. මේවා දැන් ඉන්න අය අඳින්නේ ආවේ. මේවා මේ දැන් කාලේ හොයාගන්නවත් නෑ. මේ නංගි මල්ලි. එහෙම නෙමෙයි. පුළුවන් නම් මට මේක හොයලා දෙන්න. මේ සාරේ තියෙනවා නම් මම 50000ක් හරි දීලා ගන්න කැමතියි. මොකද කියන්නේ? වැඩේ කරලා දෙන්න පුළුවන්ද? නෝටි ගොල්ලා. උරුවට තරහාරම් මාව උතුම් බය කරා. මේ පොරන්න මොකක්ද කියන්නේ? මේ ඔයාට මේක කරලා දෙන්න පුළුවන්ද බැයිද? නැත්නම් මට දැන් කරලා කියන්න. අනේ තරහා ගියාම නෙමෙයි ලස්සන. හරි මම වැඩේ කරලා දෙන්නම්. හැබැයි 5000ක්වත් ඇඩ්වාන්ස් එකක් මට ඕනේ. එහෙනම් මේ ෆොටෝ එකක් මගේ ෆෝන් එකට WhatsApp කරන්න. මම එහෙම කරන්න. මේ මෙතන රුපියල් 5000ක් තියෙනවා. එහෙනම් මම දවස් 3කින් එනම්. වගේ නම්බර් එක දෙන්න ඕන. 99 මං එනම් දවස් 3කින් එනවා. බයි ඈ. බයි. හායි මොනවද බැලුවේ? අනංගි මට සාරි ජැකට් එකට රිටි කෑල්ලක් ගන්න ඕන. මෙන්න මේ සාරි එකේ මලට ගැලපෙන්න තමයි මට ගන්න ඕන. මේ සාරේ තියෙනවා නම් මම 50000ක් හරි දීලා ගන්න කැමතියි. දකින්න මෙයා මේ සාරිය ඔයා විකුණන්නේ නැද්ද? ඔයා පුදුම කතාවක් කියන්නේ මම සාරි විකුණන්න නෙවෙයි ආවේ. ජැකට් එකක් බලන්න ඕන. මේක හරියනේ. ඔයා ආවේ මේක විකුණන්නත් නෙවෙයි තමා. මං කියන්නේ මේකයි. ඔයා මේක විකුණනවා නම් මට මේක ලොකු ගාණක් දීලා ගන්න පුළුවන්. ඔයා මොකද කියන්නේ? හොඳයි. ඔයාට මේකට මට කීයක් දෙන්න පුළුවන්ද? මොකද කල්පනා කරන්නේ? නෑ මම ඔකට 35ක් දෙන්නම්. නෑ එහෙම නෙවෙයි. මට මේකට 45000ක්වත් ඕනේ. නැත්තම් දෙන්නේ හරි 45000ක් නෙමෙයි. ඔකට 40000ක්ම දෙන්න. මෙන්න සල්ලි ගණන් කරලම ගන්න. හරි. එහෙනම් මම යන්න. බයි. ඒවනට අක්කේ මම හිතුවේ නෑ අපේ ආච්චිගේ සාරිය මෙච්චර ලොකු ගන්න විකුණන්න පුළුවන් වෙයි කියලා. ඒකනේ මල්ලි මම හිතුවේ අපේ ආච්චිගේ සාරිය අරු ඔච්චර ගානකට ගණී කියලා. අක්කේ අපිට මේ පළාතේ නම් ආයේ මේ වැඩේ කරන්න වෙන්නේ ඔව් මේ වැඩේ ආයි අපි මෙහෙ කරන්න ගියොත් අපිට වෙන්නේ පොලිසිය ළඟින්න තමයි. නෑ. අනේ මන්ද බං අක්කේ මට නම් වෙලාවට බයක් හිතෙනවා. අනේ මේ මල්ලි උඹ මේක හොඳ රහගනි. මේ අක්කා ඉන්නකම් උඹ කිසි දෙයකට බය වෙන්න එපා. හරි? එහෙනම් දැන් අපි ගෙදර යමු. ඊට පස්සේ වෙන පළාතකට ගිහින් තවත් මේ වගේ මොනවා හරි විකුණමු. ඒත් බං අක්කේ අපිට මොනවද විකුණන්නේ?
ඇයි බං අර ගඩොල් භාගයක් විතර ලොකු අපේ සීයාගේ පරණ ෆෝන් එක ඒක විකුණමු. මරුනේ